හරි. දැන් පළවෙනිම grammar form එක තියෙනවා. පළවෙනි grammar form එක තමයි masho. nani nani te kudasai. masho කියලා කියන්නේ අපි කරමු කියන අදහසෙන්. හරිද? උදාහරණයක් විදිහට hajime masho. hajime mas කියලා කියන්නේ පටන් ගන්නවා. ඒක verb එක. හරිද? hajime masho ඒ කියන්නේ මස් masho form එකෙන් හැදුවාම hajime masho කියලා කියන්නේ කරමු. hajime masho. owarimashou කියලා කියන්නේ කරමු කියන අදහසෙන්. nani nani te kudasai කියලා කියන්නේ කරුණා කරලා කරන්න. please do this කියන අදහසෙන්. එතකොට mite kudasai, yonde kudasai, kotaete kudasai, shitsumo shite kudasai. මේ te kudasai කියලා කියන්නේ කරුණා කරලා කරන්න. please do this කියන අදහසෙන්. nani nani shite kudasai. හරිද? එතකොට මේ te kudasai හදන හැටි ඔයාලට මම හිතන්නේ lesson 6 වල තියෙනවා. ඒ නිසා පොඩක් ඒක හදන හැටි ගැන හිතන්න එපා. ඔයාලට lesson 6 වලදී ඔයාලට මේ te form එක හදන හැටි කියනවා. දැනට මතක තියාගන්න masho කියලා කියන්නේ කරමු කියලා. te kudasai කියලා කියන්නේ කරුණා කරලා please do this කියන අදහසෙන්. හරිද? දැන් te kudasai කියන කත් කියවනේ. දැන් යන් ඊළඟ එකට. aisatsu. aisatsu කියලා කියන්නේ මොකද්ද? aisatsu කියලා කියන්නේ ආචාර්ය විධි. greetings. එතකොට අපි greetings එදිනෙදා ජීවිතේ කරනවනේ. සුබ උදෑසන, සුබ දහවල, සුබ රාත්‍රිය. thank you. මේ ඔක්කොම aisatsuනේ. හරිද? ohayou gozaimasu, konnichiwa, konbanwa. මේ තුනම aisatsu. ඒ කියන්නේ good morning, good afternoon, good evening. ඒ වගේම තව තියෙනවා sayonara. එතකොට arigatou gozaimasu. ඒ කියන්නේ greetings.